පිළිබඳව ව්‍යුහය පිළිබඳව සහ ඔයාලගේ රචනා ප්‍රශ්න පත්‍රයට ඔයාලට ලකුණු ලැබෙන්නේ කොහොමද කියලා අපි අද සාකච්ඡා කරනවා. පුතේ ඔයාලගේ රචනා පේපරේ හරි දෙවෙනි පත්‍රයෙන් නම් අපි කියනවා රචනා ප්‍රශ්න පත්‍රයේ පුතා ප්‍රශ්න 8කින් සමන්විත වෙනවා. ප්‍රශ්න කීයකින්ද මම මේක? ප්‍රශ්න 8කින් පුතා සමන්විත වෙනවා. 1 2 3 4 5 6 7 සහ 8 කියලා පුතා ප්‍රශ්න 8කින් සමන්විත වෙනවා. එතකොට පුතේ ඒ වගේම තමයි මෙන්න මේ පළවෙනි ප්‍රශ්නයට අදාළව හරි පළවෙනි ප්‍රශ්නයට අදාළව පුතා අනු ප්‍රශ්න 10ක් තියෙනවා. මේ පළවෙනි ප්‍රශ්නෙට අදාළව පුතේ අංක 1 2 3 4 5 6 7 8 9 සහ 10 කියලා රෝම ඉලක්කම් වලින් යුක්ත ප්‍රශ්න 10ක් තියෙනවා. ඒ වගේම තමයි පුතේ මේ ප්‍රශ්න 10ට ඔබට ලකුණු 2 ගන්න. හරි ලකුණු කීය ගන්නද ළමයි? ලකුණු 2 ගානේ පුතා ලකුණු 20ක් ලැබෙනවා. හරි ලකුණු 2 ගානේ පුතේ මෙතනට ඔයාලට ලකුණු 20ක් ලැබෙනවා. ඒ වගේම පුතේ මෙන්න මේ 2 3 4 5 6 7 8 කියන ප්‍රශ්න වලින් පුතේ ඔබට ප්‍රශ්න අනු ප්‍රශ්න 4 ගානේ පුතා ප්‍රශ්න පත්‍රයේ නිර්මාණය වෙලා තියෙනවා. 2 යටතේ අනු ප්‍රශ්න 4ක් තියෙනවා. 3ත් ඒ වගේ 4ත් ඒ වගේ 5ත් ඒ වගේ පුතේ 6ත් ඒ වගේ 7ත් ඒ වගේ. හැබැයි පුතේ 8 වෙනි ප්‍රශ්නේ ආයෙ මොනවා වෙනවද? ටිකක් ව්‍යුහය වෙනස් වෙනවා. මෙන්න මේ 8 වෙනි ප්‍රශ්නට අදාළව පුතා ප්‍රශ්න 4ක් නෙමෙයි මගේ පුතේ ප්‍රශ්න 5කින් යුක්ත වෙනවා. හරි හැබැයි ප්‍රශ්න 5කින් යුක්ත වුණාට ඔබ මේ ප්‍රශ්න 5න් තෝරා ගත යුතු වෙන්නේ ප්‍රශ්න කීයද? ප්‍රශ්න 4යි. හරි මේ ප්‍රශ්න 5න් ඔයා තෝරා ගන්න ඕන මගේ පුතේ ප්‍රශ්න 4යි. ඒ වගේම තමයි පුතේ ඔයාගේ මේ දෙවෙනි පේපරේ පළවෙනි ප්‍රශ්නය අනිවාර්යෙන්ම තෝරා ගත යුතුමයි. ඒක පුතා අනිවාර්ය ප්‍රශ්නය. මේ පළවෙනි ප්‍රශ්නය ඔයාලට මග හරින්න බෑ, අතහරින්න බෑ. ඔයා මොනවා කරන්න ඕන? අනිවාර්යෙන් පළවෙනි ප්‍රශ්නේ තෝරගන්න ඕන. ඊට අමතරව මේ පළවෙනි ප්‍රශ්නේ ඇරුණට පස්සේ 2 3 4 5 6 7 8 කියන ප්‍රශ්න වලින් මෙන්න මේ කියන ප්‍රශ්න වලින් පුතා ඔබ ප්‍රශ්න 5ක් තෝරගන්න ඕන. පළවෙනි ප්‍රශ්නෙත් එක ඔක්කොම ප්‍රශ්න 6යි. ඒක නැතුව පුතා 2 ඉඳලා 8 වෙනි ප්‍රශ්නය දක්වා ප්‍රශ්න 5ක් ඔබ අනිවාර්යෙන් තෝරා ගන්න ඕන. එතකොට ඔබේ පේපරේ ඔබ අනිවාර්යයෙන්ම ප්‍රශ්න 6කට පළවෙනි ප්‍රශ්නෙත් එක්ක අනිවාර්යෙන් ප්‍රශ්න 6කට මුහුණ දිය යුතුයි. හරි? ඔබට කිසි ප්‍රශ්නයක් නැතුව පුතේ මොනා කරන්න ඕනද පුළුවන්ද? ප්‍රශ්න දෙකක් අතහරින්න පුළුවන්. එතකොට පුතා මෙන්න මේ කියන 1 2 3 4 සහ දෙවෙනි ප්‍රශ්නේ ඉඳලා 7 වෙනි ප්‍රශ්නය දක්වා පුතේ ඔබට ලකුණු ලැබෙන්නේ ලකුණු 16 ගානේ. සාමාන්‍ය පුතා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 3ක්, 2ට 4ක්, 3ට 4ක් සහ 4 වෙනි ප්‍රශ්නේ තමයි ලකුණු 5ක් ලැබෙන්නේ. සමහර අවස්ථාවලදී මේ දෙක පොඩක් වෙනස් වෙන්න පුළුවන් පුතේ. 3ත් ඒ වගේ, 4ත් ඒ වගේ, 5ත් ඒ වගේ, 6ත් ඒ වගේ පුතේ, 7ත් ඒ වගේ. හැබැයි ආයෙ මොකද වෙන්නේ ලකුණු ලබා දීමේදී මෙන්න මේ 8 වෙනි ප්‍රශ්නේ පුතා පොඩක් වෙනස් වෙනවා. ඔබ අනු ප්‍රශ්න ඒ කියන්නේ 8 වෙනි ප්‍රශ්නට අදාළව තියෙන අනු ප්‍රශ්න 5න් ඔබ තෝරා ගත යුතු වෙන්නේ ප්‍රශ්න අනු ප්‍රශ්න 4යි. ඒකට ඔබට ලැබෙනවා පුතා ලකුණු 4 ගානේ. මේක පුතා ලකුණු 4 ගානේ තමයි ඔයාලට ලැබෙන්නේ. හරි? එතකොට පුතේ ඔයාගේ මෙන්න මේ පළවෙනි ප්‍රශ්නෙට අදාළව ලකුණු 2 ගානේ ප්‍රශ්න 10ට ලකුණු 20ක් හම්බ වෙනවා. ඔබ තෝරා ගන්නා ලද අනෙක් 2 3 4 5 6 7 8 කියන ප්‍රශ්න වලින් තෝරා ගන්නා ලද අනෙක් ප්‍රශ්න 5ට ඔබට ලකුණු 16 ගානේ ලකුණු 5ක්. ඒ කියන්නේ පුතා ලකුණු 16 ගානේ ප්‍රශ්න 5ට ඔබට හම්බ වෙනවා ලකුණු 80ක්. ඒ කියන්නේ පුතේ ඔබේ රචනා පේපරේට ඔබට ලැබෙනවා සම්පූර්ණ ලකුණු ප්‍රමාණය ලකුණු 100ක්. මම හිතනවා මගේ පැටවුන්ට දෙවෙනි පේපරේට අදාළ දෙවෙනි ප්‍රශ්න පත්‍රයට අදාළව ඔබ ප්‍රශ්න තෝරාගත යුතු වන්නේ කොහොමද සහ ඒවට ලකුණු ලැබෙන විදිය හොඳටම